හායි අද අපි හදමු කොරියන් ෆ්‍රයිඩ් චිකන්. චිකන් ටික හොඳට මේ විදිහට සෝදගෙන මම වෙනම භාජනයකට දාගෙන ඒකට මේ මත්සෝගම් කියන ලුණු වර්ගයෙන් ටිකක් ඒ වගේම garlic powder, ginger powder, ගම්මිරිස් කුඩු ඒ වගේම මම මෙතන දාගන්නවා මිරිස් කුඩු. ඊට පස්සේ මේ ටික අපි මේ විදියට හොඳට අනා ගන්න ඕනේ. හොඳට මේ ටික මස් එකට කලවම් වෙනකන් කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඉවර වෙලා මෙහි තියෙනවා මේ විදිහට ත්‍රිකිම් කරු කියලා බදින දේවල් වලට දාන්න අර ක්‍රිස්පි ගතියට එන්න ෆ්ලෝ එකක්. ඒකිනුත් මම කප් එකක් දාගෙන හොඳට මේ ටික මික්ස් කර ගන්නවා. ඊට පස්සේ මම මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ දාගන්නවා. ඒ අතරේ මම ඊට පස්සේ මේ චිකන් ටික දවට ගන්න මික්සර් එක හදාගන්නවා. අර ත්‍රිකිම් කරු ඒ පිටියකින් ටිකක් දාගෙන ඒකටම මම දාගන්නවා කෝන් ෆ්ලවර් හැඳි 3-4ක්. ඊට පස්සේ ඒකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු දාලා ඒ මික්සර් එක තියාගන්නවා පැත්තකින්. ඊට පස්සේ අපි අර මැරිනේට් කරගත්තු චිකන් ටික මේ පිටි මික්සර් එකට දාලා මේකේ දවට ගන්න ඕනේ. මේ විදියට හොඳින් දවටගත්තු චිකන් කෑලි ටික හොඳට රත් වෙච්ච තෙල් එකේ ගැඹුරු තෙලේ අපි බැද ගන්න ඕන. විනාඩි 6-7ක් විතර හොඳට මේක අපි බැද ගන්න ඕනේ. මේ වගේ ගානට රන්නන් පාටට බැදුනට පස්සේ මම මේ චිකන් ටික අයින් කර ගන්නවා. මම අද ෆ්‍රයිඩ් චිකන්, ස්පයිසි චිකන් දෙකම හදාගන්න නිසා ස්පයිසි චිකන් එකට ඕන සෝස් එක මේ විදිහට හදා ගන්නවා. ඒකට කොචුජම් මේස හැන්ද, ටොමැටෝ කෙචප් මේස හැඳි 2ක්, ඊට පස්සේ සෝයා සෝස් මේස හැඳි භාගයක්, මිරිස් කුඩු රස අනුව, ගම්මිරිස් කුඩු මේ ටික ඔක්කොම දාලා චොප් කරගත්තු ගාලික් ටිකකුත් දාලා මේකට මී පැණිත් මම මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. කොරියන් අය මී පැණි සීනි දෙකම එකතු කරගන්නවා. මෙයාලා ඒක හදන්නේ ටිකක් පැණි රසට. ඉතින් මේ ටික ඔක්කොම මෙහෙම හොඳට කලවම් කරගෙන මේක පොඩ්ඩක් ලිපේ තියලා අපි හදාගන්න ඕන වතුර චුට්ටක් විතර එකතු කරලා. ඝනකම් වීගෙන එනකොට මේක අපි ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ මේ හදාගත්තු සෝස් එක මම ෆ්‍රයි කරගත්තු චිකන් එකෙන් භාගයකට මේ විදියට දාලා හොඳට මික්ස් කර ගන්නවා. දැන් ඔන්න අපේ ෆ්‍රයිඩ් චිකන් එකයි ස්පයිසි චිකන් එකයි දෙකම රෙඩි. ඉතින් මම මේකට උඩින් තලැට ටිකක් ඉහ ගන්නවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. අන්‍යෝ